ඉතින් ඊළඟට අපිට හිතන්න පුළුවන් දේ ටිකක් විතර ඒලියන්ස් වලට සම්බන්ධ පොඩ්ඩක් හයිපොතටිකල් කන්සෙප්ට් එකක්. අවුරුදු මිලියන ගානකට කලින් හිටපු අපිට වඩා දියුණු ජීවීන් කොට්ටාසයක් විසින් මේ වගේ ආටිෆිෂල් දෙයක් එව්වා කියලා අපිට ඒගොල්ලෝගේ අවට තියෙන සෝලාර් සිස්ටම්ස් ගැන ඉන්ෆර්මේෂන් එකතු කරන්න. Hey guys! ඔන්න අදත් ඔයාලා මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ අපේ සෝලාර් සිස්ටම් එකට ආපු අමුත්තෙක් ගැන හරිම පුදුම හිතෙන දේවල් ටිකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් කවුද මේ අපේ සෝලාර් සිස්ටම් එකට ආපු අමුත්තා, එතකොට එයාගේ මොනවාද තියෙන විශේෂත්වය, ඒ වගේම මේ වගේ කට්ටියගෙන් අපි පිටසක්වල කියලා කියන අපිට ඔබ්සර්ව් කරන්න බැරි සෝලාර් සිස්ටම්ස් ගැන අපිට මොනවාද හිතා ගන්න පුළුවන් කියලා. ඉතින් දැන් ඔයාලා කල්පනා කරනවා ඇති ඇයි මම මේ අපේ සෝලාර් සිස්ටම් එකට එහෙම නැත්නම් අපේ සෞර ග්‍රහ මණ්ඩලයට ආපු කෙනාට අමුත්තෙක් කියලා කිව්වේ කියලා. ඉතින් මම එහෙම කිව්වේ මෙයා අපේ සෝලාර් සිස්ටම් එකේ හිටපු කෙනෙක් නෙමෙයි. එයා වෙන සෝලාර් සිස්ටම් එකක ඉඳලා එහෙම නැත්නම් සරලවම කිව්වොත් පිටසක්වල තැනකින් අපේ සෝලාර් සිස්ටම් එකට ආපු කෙනෙක්. ඉතින් දැන් අපි බලමු කවුද මේ අපිව බලලා යන්න ආපු අලුත් යාළුවා කියලා. ඉතින් මෙයාගේ නම තමයි 3i Atlas. ඉතින් මෙයා ඉන්ටර්ස්ටෙලර් ඔබ්ජෙක්ට් එකක්. අපි එයාට සිංහලෙන් කියනවා අන්තර්තාරක වස්තුවක් කියලා. ඉතින් මෙන්න මෙයා ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මෙතන තියෙන එක විශේෂත්වයක් තමයි අපි දන්න කාලෙක ඉඳලා, ඒ කියන්නේ අපිට මතක ඇති කාලෙක ඉඳලා මේ වෙන සෝලාර් සිස්ටම්ස් වල ඉඳලා අපේ සෝලාර් සිස්ටම් එකට ආපු ඒ වගේ ඉන්ටර්ස්ටෙලර් ඔබ්ජෙක්ට්ස් තාම 3ක් විතරයි හඳුනගෙන තියෙන්නේ. ඉතින් මේ 3 අතරේ තියෙන්නේ පළවෙනි එක 1i Oumuamua සහ දෙවෙනි එක 2i Borisov සහ තුන්වෙනි එක තමයි අද අපි මේ කතා කරගෙන යන 3i Atlas කියලා කියන්නේ. ඉතින් මේ 3i Atlas කියලා කියන්නේ අර 1i Oumuamua සහ 2i Borisov කියන කොමට්ස් දෙකටම වඩා හරිම වෙනස්, හරිම විශේෂ ෆීචර්ස් පෙන්නන කොමට් එකක්. අපි මුලින්ම බලමු මොකක්ද මේ කොමට් එකක් කියන්නේ කියලා. ඉතින් මේ කොමට් එකක් එහෙමත් නැත්නම් වල්ගාතරුවක් කියලා කියන්නේ කුඩා අභ්‍යවකාශ වස්තුවක්. මේවා හැදලා තියෙන්නේ අයිස්, දූවිලි සහ පාෂාණ කැබලි වලින්. ඉතින් මේ 3i Atlas කියන ඔබ්ජෙක්ට් එක මුලින්ම අපේ සෞර ග්‍රහ මණ්ඩලයට එන්නේ 2025 අවුරුද්දේ. එතකොට මේ 3i Atlas කියන ග්‍රහ වස්තුවට ඒ නම වැටිලා තියෙන්නේ 3i කියන කැලේ වැටිලා තියෙන්නේ third interstellar object කියන එක කෙටි කරලා. එතකොට Atlas කියන නම වැටිලා තියෙන්නේ මේ ඔබ්ජෙක්ට් එක මුලින්ම ඔබ්සර්ව් කරන්නේ, කියන්නේ මුලින්ම නිරීක්ෂණය කරන්නේ චිලි වල තියෙන asteroid terrestrial impact last alert system කියලා ටෙලස්කෝප් එකකින්. ඉතින් මේ ටෙලස්කෝප් එකේ නම කෙටි කරලා තමයි මේ ඔබ්ජෙක්ට් එකට Atlas කියලා දාලා තියෙන්නේ. එතකොට 3i Atlas කියන නම හැදෙන්නේ ඔන්න ඔහොම තමයි. දැන් අපි බලමු ඇයි මේ 3i Atlas කියන ඔබ්ජෙක්ට් එක ග්‍රහ වස්තුව අනිත් මීට කලින් ආපු අන්තර්තාරකා වස්තුන් වන 1i Oumuamua සහ 2i Borisov වලට වඩා ටිකක් වෙනස් වෙන්නේ කියලා. මේ 3i Atlas කියන ග්‍රහ වස්තුවේ තියෙන්නේ හරිම අසාමාන්‍ය කාබන් ඩයොක්සයිඩ් සංයුතියක්. ඒ කියන්නේ සාමාන්‍ය ග්‍රහ වස්තුවක මේ වගේ ග්‍රහ වස්තුවක තියෙන බැරි විදිහේ 1:8ක රේෂියෝ එකක් තියෙනවා වතුර සහ කාබන් ඩයොක්සයිඩ් අතර. ඒ කියන්නේ වතුර වගේ 8 ගුණයක් කාබන් ඩයොක්සයිඩ් මේ 3i Atlas එක ඇතුලේ තියෙනවා. අනිත් එක තමයි මේ 3i Atlas එකට කාබන් ඩයොක්සයිඩ් වලින් හැදිච්ච කමා ෂේප්ඩ් කමා එකක් හැඩේ කොටසක් තියෙනවා. ඉතින් කොහොමද මේක පුදුම වෙන දෙයක් වෙන්නේ? ඉතින් මේ අපි කතා කරන 3i Atlas කියන අන්තර්තාරකා ග්‍රහ වස්තුව අපේ තාරකා පද්ධතිය නැත්නම් අපේ සෝලාර් සිස්ටම් එකට මේ ළඟදී ආපු එකක් වුණාට මේක අවුරුදු මිලියන ගාණක් පරණ ග්‍රහ වස්තුවක් කියලා ඇස්ටිමේට් කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපේ සෝලාර් සිස්ටම් එකට එන්න කලින් තවත් ගොඩක් තාරු පද්ධති වටේ මේ ඔබ්ජෙක්ට් එක එහෙම නැත්නම් මේ අන්තර්තාරකා වස්තුව කැරකි තියෙන්න ඇති. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ ඔබ්ජෙක්ට් එකක්
ටිකක් අපේ ඉර වගේ ටිකක් උණුසුම් ග්‍රහ වස්තුවක් හරි ග්‍රහ ලෝකයක් හරි නැත්නම් තරුවක් හරි ගාවින් යද්දී මේකේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පොඩ්ඩක් හරි අනිවාර්යෙන්ම වාෂ්ප වෙලා නැති වෙලා යනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ පේන විදිහට මේ අපේ 3i Atlas කියන කොමන්ට් එක ඉරට ඉර වගේ උණුසුම් වස්තුවකට ලං වෙද්දී ඒකේ ටේල් එකේ තියෙන අයිස් ග්‍රේන්ස් වගේ ඒවවල තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික වේපරයිස් වෙනවා. ඉතින් එතකොට මේකේ මේ වයසත් එක්ක බලද්දී අපේ සෝලාර් සිස්ටම් එකට එළියේ තව ඕන තරම් උණුසුම් ග්‍රහලෝක තරු වගේ දේවල් ඇති. ඉතින් එතකොට මේ 3i Atlas එකේ වයසත් එක්ක බලද්දී මේ තරම් විශාල කාබන් ඩයොක්සයිඩ් සංයුතියක් තියෙනවා කියන එක හරිම හිතා ගන්න අමාරු පුදුම හිතෙන කාරණාවක්. ඉතින් අනිත් දේ තමයි සාමාන්‍යයෙන් මේ වගේ ග්‍රහ වස්තුවක් ගත්තහම වතුර වලට වඩා වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අපිට හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම වෙලෙම වගේ ගොඩාක් ග්‍රහ වස්තුන් වල සාමාන්‍ය ග්‍රහ වස්තුන් වල තියෙන්නේ අපේ සෝලාර් සිස්ටම් එකේ තියෙන ගොඩක් කොමර්ස් වලක් තියෙන්නේ වතුර වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුයි. කාබන් ඩයොක්සයිඩ් වලට වඩා හැම වෙලේම වතුර ප්‍රමාණය වැඩි. හැබැයි මෙතන එහෙම නෙමෙයි. ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ගොඩක් වැඩි වතුර වලට වඩා. ඒක චුට්ටකිනුත් නෙමෙයි. සෑහෙන ලොකු ප්‍රමාණයකින් 8 ගුණයක් කියලා කියන්නේ සෑහෙන විශාල ප්‍රමාණයක්. ඉතින් අපිට මේකෙන් හිතා ගන්න පුළුවන් දේවල් ඒ කියන්නේ හිතන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මම හිතන්න පුළුවන් දේවල් කියලා කිව්වේ මේ දේවල් එකක්වත් අපිට එහෙම හරියටම මේකයි කියලා ප්‍රූව් කරගන්න විදියක් නැහැ. ඒකට හේතුව තමයි අපිට මේ ග්‍රහ වස්තුව අපේ සෝලාර් සිස්ටම් එකට ඇතුල් වෙලා එළියට යනකම් ඒ කාලෙ විතරයි නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම මේක යන වේගය නිසා මේක ගොඩක් වේගයකින් යනවා. මේ වේගය නිසා අපිට බෑ අර අපි අඟහරු වලට ගිහිල්ලා එක්ස්පෙරිමන්ට් කරනවා වගේ සයන්ටිස්ලා මේකටත් ගිහිල්ලා එහෙම එක්ස්පෙරිමන්ට් කරන්න අපිට බෑ. ඒ කියන්නේ අර ඔබ්සර්ව් කරලා අපිට ඒ ඔබ්සර්වේෂන්ස් වලින් කියන්න පුළුවන් දේවල් විතරයි අපිට කියන්න පුළුවන්. ඉතින් අපිට මේ නිරීක්ෂණ වලින් හිතන්න පුළුවන් වඩාත්ම ස්වභාවික සහ වෙන්න පුළුවන් කියලා හිතන දේ තමයි අපේ මේ යුනිවර්ස් එකේ අපේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් තවත් සෞරග්‍රහ මණ්ඩල තවත් තරු පද්ධති ඇති කාබන් ඩයොක්සයිඩ් සංයුතිය ගොඩාක් වැඩියෙන් තියෙන. ඒ කියන්නේ මේ කොමට් එක මේ අන්තර්තාරක ග්‍රහ වස්තුවත් මුලදී පටන් ගද්දී ඔරිජින් එකේදී මේකේ මේ දැන් අපි දකින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයටත් වඩා හිතාගන්න බැරි තරම් වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් තියෙන්න ඇති. ඒක නිසා වෙන්නේ නැති මෙච්චර කාලයක් ගිහිලා මෙච්චර පරණ වෙලා මේකේ තාමත් මෙන්න මේ වගේ ලොකු තාමත් විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට අපිට හිතන්න පුළුවන් දේ ටිකක් විතර ඒලියන්ස් වලට සම්බන්ධ පොඩ්ඩක් හයිපොතටිකල් කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ අපිට හිතන්න පුළුවන් මේ ඔබ්ජෙක්ට් එක මේ 3i Atlas කියන අන්තර්තාරක ග්‍රහ වස්තුව මේ අවුරුදු මිලියන ගානකට කලින් හිටපු අපිට වඩා දියුණු ජීවීන් කොට්ටාසයක් විසින් මොකක් හරි දැන් ඔය අපිත් කරන්නේ වගේ ප්‍රොජෙක්ට්ස් ඒ කියන්නේ වෙනාසකින් ඒ වගේ ප්‍රොජෙක්ට්ස් කරන්නේ අන්න ඒ වගේ ලොකු ප්‍රොජෙක්ට් එකකට මේ වගේ ආටිෆිෂල් දෙයක් එව්වා කියලා අපිට ඒගොල්ලෝගේ අවට තියෙන සෝලාර් සිස්ටම්ස් ගැන ඉන්ෆර්මේෂන් එකතු කරන්න. ඉතින් එතකොට එහෙම වුණොත් එහෙමනම් එහෙම වෙන්න විදිහක් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් මේක හයිපොතටික. ඉතින් එහෙමනම් මේකේ මේ විදිහේ අසාමාන්‍ය තරම් ලොකු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මේක නැචරල් දෙයක් නෙමෙයි. මේක ආටිෆිෂල් වස්තුවක් හින්දා. කියන්නේ මේක කෘත්‍රිම වස්තුවක් හින්දා. හරි. දැන් අපි ඊළඟට බලමු මොකද්ද මේ 3i Atlas එකේ තියෙන ඊළඟ අමුතු දේ කියලා. මේ 3i Atlas කියන ග්‍රහ වස්තුවේ තියෙන්නේ අපි මීට කලින් අපේ සෝලාර් සිස්ටම් එකේ තියෙන කොමට්ස් වලවත් ඉන්ටර්ස්ටෙලර් ඔබ්ජෙක්ට්ස් ඒ කියන්නේ අන්තර්තාරක ග්‍රහ වස්තුන් වලවත් දැකලා නැති විදිහේ හරිම අසාමාන්‍ය රසායනික සංයුතියක්. ඒ කියන්නේ මේ 3i Atlas එකේ තියෙනවා ඊටමත් විශාල මෙතනෝල් ප්‍රමාණයක්. ඒ කියන්නේ ඇල්කොහොල් ප්‍රමාණයක්. අනිත් දේ තමයි හරිම අඩු HCN ඒ කියන්නේ හයිඩ්‍රජන් සයනයිඩ් ප්‍රමාණයකුත්
මේ 3i atlas කියන අන්තර් තාරකා ග්‍රහ වස්තුවේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මෙතනෝලුත් HCN වලට වඩා ගොඩාක් වැඩියෙන් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ මෙතනෝල් HCN වලට වඩා 120 ගුණයක් විතර වැඩියෙන් මෙතනෝල් තියෙනවා. ඉතින් ඊළඟ විශේෂ දේ තමයි මේ අපි දැන් මේ කතා කරන ග්‍රහ වස්තුවේ 3i atlas එකේ ටේල් එකේ ඒ කියන්නේ පිටිපස්සේ කෑල්ලේ තියෙනවා පොඩි පොඩි අයිස් කෑලි වගේ ටිකක්. ඉතින් අපේ මේ ඉර වගේ ටිකක් රස්නේ ඔබ්ජෙක්ට් එකකට රස්නේ මේ තරුවකට හරි එහෙම නැත්නම් ග්‍රහ වස්තුවකට හරි ලං වෙද්දී මේ 3i atlas කියන ග්‍රහ වස්තුව මෙයාගේ මේ අර තියෙන අයිස් කැට වගේ කෑලි ටික දිය වෙලා ඒ කියන්නේ වාෂ්ප වෙලා ඒගොල්ලෝ වායුන් සහ විවිධ වායුන් සහ මෙතනෝල් පිට කරනවා. ඉතින් මේ 3i atlas එකේ තියෙන අමුතු මේ විදිහ අමුතු හැසිරීම හින්දා මේක හයිපර් ඇක්ටිව් කොමට් එකක් විදිහට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මොකක්ද මේ කොමට් එකේ පාත් එක එහෙම නැත්නම් ගමන් මාර්ගය සහ මේක දැන් කොහෙටද මේ වෙනකොට යන්නේ කියලා. මේ 3i atlas කියන කොමට් එක අපේ සෝලාර් සිස්ටම් එකට ඇතුල් වෙලා ඒක හරහා ගමන් කරන්නේ හයිපර්බොලික් පාත් එකක. ඉතින් මේ 3i atlas එකේ තියෙන අධික වේගය සහ මේ හයිපර්බොලික් පාත් එකේ හින්දා අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ෂුවර් එකෙන්ම කියන්න පුළුවන් මේක අපේ සෝලාර් සිස්ටම් එකේ තිබ්බ වස්තුවක් නෙමෙයි කියලා. ඒ කියන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තිබ්බ වස්තුවක් නෙමෙයි වෙන තැනකින් අපේ සෞර ග්‍රහ මණ්ඩලයට ආව වස්තුවක් කියලා. ඉතින් මේ වෙද්දී දැන් මේ අපේ මේ කතා කරන අන්තර් තාරකා ග්‍රහ වස්තුව 3i atlas අපේ අභ්‍යන්තර සෞර ග්‍රහ මණ්ඩලයෙන් වේගයෙන් එළියට යන ගමන් තමයි තියෙන්නේ. දැන් මේ ග්‍රහ වස්තුව අපේ බ්‍රහස්පති ගාමින් ඒක පහු කරගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක දාන දවස වෙද්දී ඒක තවත් ඉස්සරහට ගිහිල්ලා හරි එළියට ගිහිල්ලා තියෙන නම් ඉතින් එච්චරික්මට විදිහක් නැති වෙයි. තවත් ඉස්සරහට ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරපු ඔක්කොගෙම අපිට අනුමාන කරන්න පුළුවන් විද්‍යාත්මක දේවල් කිහිපයක් තියෙනවා. ඉතින් මේ විදිහේ ඉන්ටර්ස්ටෙලර් ඔබ්ජෙක්ට් එකක්, ඒ කියන්නේ අන්තර් තාරකා ග්‍රහ වස්තුවක් අපේ සෝලාර් සිස්ටම් එකට, අපේ සෞර ග්‍රහ මණ්ඩලයට එන එක හරිම විශේෂ දෙයක්. මොකද මේ වගේ ග්‍රහ වස්තුන්ගේ ඒගොල්ලොන්ගේ රසායනික සංයුතිය, ඒ වගේ මේගොල්ලොන්ගේ හැසිරීම වගේ විශේෂ දේවල් අපිට නිරීක්ෂණය කරලා අපිට පුළුවන් අපිට ඔබ්සර්ව් කරන්න බැරි, කියන අපිට නිරීක්ෂණය කරන්න බැරි වෙනත් තරු පද්ධතීන් ගැන පොඩි අදහසක් ගන්න. ඉතින් මේ වගේ අන්තර් තාරකා ග්‍රහ වස්තුන් වලට, ඒ කියන්නේ වෙනත් ග්‍රහ පද්ධතීන්, ඒ කියන්නේ තරු පද්ධතීන් වල ඉඳලා අපේ සෞර ග්‍රහ මණ්ඩලයට එන වස්තුන් වලට සයන්ටිස්ට්ලා කියනවා යුනික් ෆින්ගර්ප්‍රින්ට් එකක් කියලා. ඒ කියන්නේ ඒ තරු පද්ධතීන් වලින් ආපු යුනික් ෆින්ගර්ප්‍රින්ට් එකක් කියලා. ඉතින් අපි ෆින්ගර්ප්‍රින්ට් එකක් කියලා කියන්නේ අපි එකිනෙකාගේ අනන්‍යතාවය අඳුර ගන්න භාවිතා කරන මෙතඩ් එකක් නේ. එතකොට එකිනෙකාගේ ෆින්ගර්ප්‍රින්ට්ස් වෙනස්. ඒ වගේම තමයි මේ තරු පද්ධතීන් වලත් අනන්‍යතාවය. එහෙම නැත්නම් මේ තරු පද්ධතීන් කොහොමද තියෙන්නේ, එකිනෙකාට වෙනස් වෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ ඒගොල්ලන්ට අනන්‍ය වුණ දේවල් අපිට අඳුර ගන්න, අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් එකම විදිහ, දැනට තියෙන එකම විදිහ තමයි මේ විදිහේ ඉන්ටර්ස්ටෙලර් ඔබ්ජෙක්ට් එකක්, එහෙම නැත්නම් අන්තර් තාරකා ග්‍රහ වස්තුවක් අපේ ග්‍රහ ලෝකයට, අපේ සෝලාර් සිස්ටම් එකට, අපේ සෞර ග්‍රහ මණ්ඩලයට එන එක. ඉතින් මේ 3i atlas එක ගැන අධ්‍යයනය කරාම අපිට කියන්න පුළුවන් මේක ඇවිල්ලා තියෙන්නේ, කියන්නේ මේක හැදිලා තියෙන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයට වඩා හාත්පසින්ම වෙනස්, ගොඩක් සීතල සහ අධික රේඩියේෂන්ස් ප්‍රමාණයක්, අධික විකිරණ ප්‍රමාණයක් තියෙන වෙනත් තරු පද්ධතියක කියලා. ඉතින් අපි මේ දකින අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් එළියේ තියෙන තරු පද්ධතීන් ගැන අපි කිසිම දෙයක් දන්නේ නැහැනේ. ඉතින් ඒවා ගැන හොයන්න තරම් ලොකු තාක්ෂණයකුත් තාමත් අපිට නැහැ. ඒක නිසා අපි මේ දැනට කරන අනුමාන, දැනට කරන නිගමන ඒවා හරිම ප්‍රාථමික වෙන්නත් පුළුවන්. අපි අද කතා කරපු මේ 3i atlas එකත් අපි හිතනට වඩා ගොඩක්ම වෙනස් විදිහේ
වෙනත් ජීවීන් කොටසකට අයිති කෘත්‍රිම වස්තුවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි හිතන විදිහට ඒක වෙනත් තරු පද්ධතියකින් ආපු ස්වභාවික වස්තුවක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ දේවල් ගැන මොනවද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඒ වගේම මේ වගේ තවත් අලුත් වීඩියෝස් බලන්න කැමති නම් channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් අදට අපි මේ වීඩියෝ එක මෙතන නතර කරමු. Then see you in the next video.